යන්නේ කියනවා. මේ මනුස්සයා එතන දාන එළියට. මොන නැහැදිච්ච කමක්ද මේ? මොන කරදරයක්ද? දෙයනේ. මේ අලුත් ප්‍රින්සිපල් මැඩම්. දරුවනේ මමයි ඕගොල්ලන්ගේ අලුත් ප්‍රින්සිපල්. අද ඉඳලා මේ ඉස්කෝලේ වැඩ කෙරෙන්න ඕනේ මං කියන විදියට. දැන් ටික දෙනයිනේ ඇවිල්ලා ඉන්නේ. දැන් ඇවිල්ලා ඉන්න ටික දෙනා පන්ති වලට යන්න. මේ බලහ ඒක නම් නිකම් හදන්න නෙමෙයි බං පුර හඳක් පායලා තියෙන යමක් වරේ මොනවයින් මොනව වෙන්න යනවද මන්දා මන්නම් කැමතියි ඔය වගේ කෙලින් වැඩ කරන කෙනෙකුට. මේ ඉස්කෝලේට ඕන වෙන්නේත් ඒ වගේ කෙනෙක් තමයි. ටීචර් මොනවා වුණත් කමක් නෑ. බොහොම ස්තුතියි. අපේ ක්‍රීඩාවට ඒකට බාධාවක් වෙන්නේ නැතුව. අපේ සර් එන්න වාඩි වෙන්න. සර් ස්ටාෆ් රූම් එකට ආවමද කොහෙද? සර් අලුතින් ඇවිල්ලා මෙයා මොකද්ද නටන්න හදන නාඩගම? වැඩි මුණොත් සුමාන දෙකයි. සෝඩා බෝතලේ කැඩුවා වගේ තමයි. ආවට වඩා ඉක්මනට යන්න වෙයි. මීට කලින් කී දෙනෙක් ඔය වගේ ඇවිල්ලා ගියාද සර්? හුළඟ වගේ ආවා හුළඟ වගේ ගියා. සර් තේක බීලිමුද? ආ බොමුකෝ. ඉන්න මං හදාගෙන එන්නම්.